අයිබෝවන් මම ඩොක්ටර් සචින්ත විජේසිරිවර්ධන පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පිරිමෑට පමණක් බලපාන ප්‍රොස්ටේට් කැන්සර් හොත් පුරස්ථි ග්‍රන්ථි පිළිකාව සම්බන්ධයෙන්. ලංකාවේ වගේම ලෝකයේත් අවුරුදු 65ට වැඩි පිරිමි ජනගහනය බැලුවොත් උන් අතර බහුලම පිළිකා වර්ගය වන්නේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවයි. මේ පුරස්ථි ග්‍රන්ථි කියන්නේ පිරිමෑගේ මුත්‍රාශයට පහළින් පිහිටා තිබෙන ග්‍රන්ථියක්. පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාවකදී දක්නට ලැබෙන ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ මුත්‍රා පිටවීමේ වාර ගන්න වැඩිවීම, අපි කියන ෆ්‍රීකවන්සි එක ඉන්ක්‍රීස් වැඩිවීම, රාත්‍රියට නිින්දෙන් නැගිටලා මුත්‍රා කරන්න නැගිටින්න සිදුවීම, සමහර අයට මුත්‍රාත් සමග ලේ යෑම සිදු වෙන්න පුළුවන්. තව කොටසකට සිදු වෙනවා මුත්‍රා අඩස්සිය, ඒ කියන්නේ මුත්‍රා පිටවීම બ્લોක් වීමක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේ රෝග ලක්ෂණ තමයි අපි ප්‍රධාන වශයෙන් දකින්න ලැබෙන්නේ. මේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාව හඳුනා ගැනීමට ඉතාම පහසු පරීක්ෂණ තියෙනවා. අපි කියනවා prostate specific antigen PSA පරීක්ෂණය කියලා කියන්නේ. ඒක ලේ පරීක්ෂණයක්. ඒ පරීක්ෂණය මගින් පහසුවෙන් මේක හඳුනා ගන්න පුළුවන්. රෝග ලක්ෂණ නැති අයට වුණත් මේ PSA පරීක්ෂණය මගින් ස්ක්‍රීනින් ටෙස්ට් එකක් විදිහට යොදා ගන්නත් පුළුවන්. ඒතකොට රෝග ලක්ෂණ නැති අවස්ථාවකදී පවා මේක හඳුනා ගැනීමේ පහසුව තියෙනවා. මේ PSA පරීක්ෂණයේ යම්කිසි වෙනසක් තියෙනවා නම් හෝ මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා නම් මේ රෝගී හඳුනා ගැනීමට අපි ඊළඟට කරන්නේ බයොප්සි පරීක්ෂණයක්. අපි පුරස්ථි ග්‍රන්ථියෙන් කොටසක් අරගෙන බලනවා මේකේ කැන්සර් සෛල තියෙනවද, කැන්සර් කුමන වර්ගයේ කැන්සර් සෛලද තියෙන කියන එක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ ආකාරයෙන් කැන්සර් එකක් හඳුනා ගත්තොත් ඊට පස්සේ අපි කරන්නේ ස්කෑන් පරීක්ෂණයක් මගින් ප්‍රධාන වශයෙන් MRI prostate කියන පරීක්ෂණය මගින් පුරස්ථි ග්‍රන්ථියේ මේම කැන්සර් එක කුමන කොටසේද තියෙන්නේ, ඒක ආසන්නයේ තියෙන අවයවයන් වලට පැතිරීමක් තියනවාද සහ ඒ අවට තියෙන කුද්දටි වලට මේක පැතිරීමක් තියනවාද කියන එක හඳුනා ගන්න පුළුවන්. පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් හඳුනාගත්තට පස්සේ අපිට ඒකට තියෙන ප්‍රතිකාර ක්‍රම පිළිබඳවත් ලංකාවේ මේ බහුතරයක් ප්‍රතිකාර ක්‍රම වර්ග තියෙනවා. ප්‍රධාන වශයෙන් ශල්‍ය කර්මයක් මගින් පුරස්ථි ග්‍රන්ථිය අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කිසිදු ශල්‍ය කර්මයක් කරන්නේ නැතුව විකිරණ ප්‍රතිකාර මගින් රේඩියෝ තෙරපි මගින් පුරස්ථි ග්‍රන්ථි පිළිකාව සුව කරන්න පුළුවන්. පුරස්ථි ග්‍රන්ථි පිළිකාව පැතිරීමක් තියෙනවා නම් අපි කියනවා මෙටස්ටැටික් ඩිසීස් කියන්නේ. බහුල වශයෙන් අපි දකිනවා අස්තීන් වලට ඇඟේ අනිකුත් තැන් වල තියෙන අස්ති වලට මේ පිළිකාව පැතිරීමක් සිදු වුණොත් කොඳුයට පේලිය ආශ්‍රිතව කැක්කුම්, දීර්ඝකාලීනව පවතින බෝන් පේන් අපි කියනවා අස්ති වල එන කැක්කුම්, මේවා තමයි සාමාන්‍ය රෝග ලක්ෂණ මේ රෝගේ පැතිරුණු අවස්ථාවකදී. එහෙම අවස්ථාවකදී රෝගය පාලනය කිරීම සඳහා ක්‍රම වර්ග දෙකක් පාවිච්චි කරනවා. එකක් හෝමෝන් ඉන්ජෙක්ෂන් එකක් ලබා දීම මගින් කැන්සර් එක පාලනය කිරීම, හෝ එහෙම නැත්නම් පොඩි ඔපරේෂන් එකක් තියෙනවා. ඒ වගිනුත් මේ කැන්සර් එක නැවත තවදුරටත් වර්ධනය වීම හෝ පැතිරීම පාලනය කරන්න පුළුවන්. විකිරණ ප්‍රතිකාර සම්බන්ධයෙන් මේ ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ විතරක් තියෙන අවස්ථාවකදී විකිරණ ප්‍රතිකාර දීම මගින් මේක ඊටාම සාර්ථකව සුව කර හැකි රෝගයක්. මූලික අවස්ථාවේ හඳුනා ගැනීම මගින් මේ ප්‍රොස්ටේට් ග්‍රන්ථි පිළිකාව 97ක වැඩි සාර්ථකත්වයකින් සම්පූර්ණ සුව කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා අවශ්‍ය සීලුම් ප්‍රතිකාර ක්‍රමත් ලංකාවේ තියෙනවා. එම නිසා ඔබට මේ රෝග ලක්ෂණ තියෙනවා නම්, එහෙම නැත්නම් ඔබේ අවදානම් වයස් කාණ්ඩයේ සිටිනවා නම් PSA පරීක්ෂණය සිදු කර ගැනීම මගින් රෝගය හඳුනාගෙන සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමේ හැකියාව ඔබට තියෙනවා.